හැරි පොටර් යුනිවර්ස් එකම හැරිගේ හීනයක් වුණා නම් අපි හැරි පොටර් කතාමාලාවට ආදරය කරන ලොකුම හේතුව තමයි ඒ ලෝකයේ ඇත්තක් වගේ දැනෙන එක. හොග්වර්ට්ස්, ඩම්බල්ඩෝ, වොල්ඩමෝට්, ක්විඩිච් මේ හැමදේම අපිට ඉතාමත්ම සමීප ආදරේ හිතෙන අත්දැකීම්. හැබැයි මොහොතකට හිතන්න මැජික් කියන දෙයක් කවදාවත් තිබුණේ නැත්තම් හැරි පොටර් කතාමාලාවේ සිදුණු හැමදේම හැරිගේ හීනයක නිර්මාණයක්ම. අද අපි බලමු මේ ක්‍රේසි ෆෑන් තියරි එක ඇත්තක් වෙන්න පුළුවන්ද කියලා. හැරි ජීවත් වුණේ කබඩ් එකක. ඔහුට යාළුවෝ හිටියේ නැහැ. පවුලකින් ලැබෙන්න ඕන ආදරය කියන දේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. හැමදාම තමන්ගේ මාමගෙනුයි නැන්දගෙනුයි ලැබුණේ අපහාස විදිහට. සයිකොලොජි වලට අනුව මේ වගේ ළමයි තමන්ගම කියලා ෆැන්ටසි වර්ල්ඩ්ස් නිර්මාණය කරගන්න. ඒ නිසා හොග්වර්ට්ස් කියන්නේ හැරිගේ එස්කේප් මෙකැනිසම් එකක් කියන්න පුළුවන් වෙන තරමේ සාක්ෂි එතන තියෙනවා. ඔහුට අවශ්‍ය වුණු දේවල් තමයි යාළුවෝ, පවුලක්, ගෞරවය, යම්කිසි විශේෂ හැකියාවක්. මේ හැමදේම එයාට හොග්වර්ට්ස් තුලින් ලැබෙනවා. හොග්වර්ට්ස් දිහා බලද්දී හැරි කැමතිම දේවල් හැමදේම වගේ එතන තියෙනවා. උදාහරණයක් විදිහට රොන් ඇන් හර්මයිනි. එයාගේ හොඳම යාළුවෝ. හීරෝ ස්ටේටස් එක. ෆේමස්, ඇඩ්වෙන්චර් නැත්නම් ත්‍රාසජනක අත්දැකීම්. ඒ වගේම හැරි අකමැති අය මෙතනදී විලන්ස් ලබනවා. උදාහරණයක් විදිහට ඩර්ස්ලි පවුලේ අය, ඩ්‍රේකෝ මැල්ෆෝයි, වොල්ඩමෝට් කියන්නේ හැරිගේ ජීවිතයේ සියලුම බයවල එකතු විදිහට හඳුන්වන්න පුළුවන්. මේක ඩ්‍රීම් සයිකොලොජි වල දක්නට ලැබෙන දෙයක්. අද අපි කතා කරන තියරියකට අනුව වොල්ඩමෝට් කියන්නේ හැරිගේ ඉනර් ෆී එක. හැරිගේ ඇතුළාන්තයෙන්ම තියෙන බය තමයි තනිකම, මරණය, රිජෙක්ෂන් වලට තියෙන බය. වොල්ඩමෝට් මේ හැමදේම රිප්‍රසන්ට් කරන කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා හැරි හැමවතාවෙම වොල්ඩමෝට් එක්ක සටන් කරද්දී තමන්ගේම ෆියර්ස් එක්ක සටන් කරනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. මේ තියරි සපෝටර්ස්ලා පෙන්වලා දෙන එවිඩන්ස් ටික තමයි හැරි තමයි මේ හැමදේම සෙන්ටර් එක. හැම වැදගත් සිදුවීමක්ම තියෙන්නේ හැරි වට. ඇඩල්ට්ස්ලා බොහෝ විට හැරිට උදව් කරනවා. සාමාන්‍යයෙන් අපේ ලෝකේ නම් ජීවිතේට වෙන්නේ නැති වැඩක්. අනිත් එක තමයි හොග්වර්ට්ස් ලොජික්ස්. සමහර වෙලාවට හොග්වර්ට්ස් ස්කූල් එක ඇතුළේ තියෙන රූල්ස් එක එක වෙලාවට වෙනස් වෙනවා. එක එක විදියට වෙනස් වෙනවා. හරියට නිකන් ඩ්‍රීම් එකක වගේ. ඊළඟට කෝඉන්සිඩන්ස්. හැරි හැම වතාවෙම බේරෙනවා. මේක හරියට නිකන් නවන්න පුළුවන් දෙයක් වගේ. Tamanට කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්නේ හීනෙකම විතරයි. දැන් අපි කතා කරන්න යන්නේ මේ තීරයකට විරුද්ධ පැත්ත. එහෙම නැත්නම් ඇයි මේ තීරයක වැරදි වෙන්න පුළුවන්. හැරි නැති සීන්ස් ගොඩක් තියෙනවා. උදාහරණයක් විදියට වොල්ඩමෝට්ගේ සීන්ස්, ස්නේප්ගේ මතකයන් ගැන තිබ්බ සීන්ස්, මිනිස්ට්‍රි එකෙන් කරපු ක්විඩිච් වර්ල්ඩ් කප් එක වගේ දේවල්. හැරි නොදන්න දේවල් පවා ඔඩියන්ස් එකට පෙන්වලා දුන්නා. ඒ කියන්නේ මැජිකල් වර්ල්ඩ් එක හැරිගේ ඉමේජිනේෂන් එකට වඩා ගොඩක් ලොකුයි කියන්න සාක්ෂි සාධක තියෙනවා. අද වීඩියෝ එකේ අවසානයේට අපි ඇවිල්ලා ඉන්නේ. අපි කවදාවත් දන්නේ නැහැ හොග්වර්ට්ස් කියන්නේ ඇත්තටම තිබුණු තැනක්ද කියලා. හැබැයි හැරි පොටර් කියන්නේ කබඩ් එකක තනි වුණු ළමයෙක් කියලා අපි දන්නේ. ඔහුට ඕනේ ආදරය, යාළුවෝ සහ Taman විශේෂ කෙනෙක් කියලා ඔප්පු කරන්න. ඒ නිසා හොග්වර්ට්ස් කියන්නේ හැරිගේ ලොකුම හීනය වෙන්න තියෙන ඉඩකඩ වැඩ. නමුත් හැරි පොටර් ෆෑන්ස්ලා විදියට අපි කැමති හොග්වර්ට්ස් ඇත්තක් කියලා තදින්ම විශ්වාස කරන්නේ. මොකද කියනවා නම් Professor, is this all real? Or is it just happening inside my head? Of course it's happening inside your head, Harry. Why should that mean that it's not real?